ඩැමේජ් වෙලා අයින් කරන්න උන 500GB Seagate hard disk එක වීඩියෝ එකකින් තමයි ඉතින් අද ආයේ මේ hard disk එක අද අපි repair කරලා දෙන්න තමයි කස්ටමර්ට හදන්නේ. ඉතින් එයා කස්ටමර්ට hard disk එක replace කරගන්න නැතුව ඒ කස්ටමර්ට hard disk එක repair කරලා දෙන්නේ කොහොමද කියලා තමයි අද ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉතින් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වටී කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ ඒ කස්ටමර්ගේ 500GB hard disk එක. ඉතින් අපි මේ hard disk එක check කරලා බලුවා. බෑක් සෙට්ටර්ස් තනිකර hard disk එකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ කස්ටමර්ගේ hard disk එකට Windows දාන්නවත් බෑ. blow screen වෙනවා. ඉතින් ඇත්තටම අපි මේ hard disk එක ඇත්තටම කලින් shop එකකට දීලා තිබ්බා. ඉතින් මේ shop එකෙන් කියලා දෙනවා මේ hard disk එක අයින් කරන්න වෙනවා. 500 මෙයාකට අලුතෙන් hard disk එකක් replace කරගන්න වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ කස්ටමර් අපි ගාවට PC එක අරන් ආවා. ඉතින් අපි මේ කස්ටමර්ට මේ hard disk එක repair කරලා දෙන්න try කරන ගමන් ඉන්නේ. ඉතින් මේ කස්ටමර්ගේ hard disk එක දැන් අපි pack තිස්සේ repair එක ඔයාලට බලා ගන්න පුළුවන් PC එක on වෙලා තියෙන time එක මේ තියෙන. ඉතින් දැන් PC එක on එකේ pack විතර යනවා. ඉතින් මේ customer ගේ PC එකේ තියෙන hard disk එක repair කරන ගමන් ඉන්නේ. ඉතින් මේ කොහොම හරි මේ customer ට hard disk එක කොට දාලා දෙන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා ඔයාලට අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මොකද මේ hard disk එකේ repair එක ටිකක් වෙලා යනවා. ඒ වුණොත් වීඩියෝ එක දික් වෙන හින්දා